සාදරයෙන් පිළිගන්නවා නිරෝ එක්ස්ප්ලේන් YouTube channel එකට. අද මම ඔයාලට ගෙනත් තියෙන්නේ 2017 තිරගත වුණ ත්‍රාසජනක අඳුර සහ බිහිසුණු සිදුවීමකින් සැකසුණු මූවි එකක්. මේකේ නම තමයි පයිවැකට්. පටන් ගැනීම ඉඳන්ම හරිම කුතුහලයෙන් නරඹන්න පුළුවන් මේ මූවි එකට IMDb යගේ 5.8ක් ලෙස ඉතා ඉහළ අගයක් ලැබිලා තියෙනවා. මේ මූවි එක ගැන කියනවා නම් එක තරුණ ගෑනු ළමෙක් එයාගේ අම්මත් එක්ක ඇතිවන රණ්ඩුවක් නිසා ගොඩක් කේන්තියෙන් ඉක්මන් තීරණයක් ගන්නවා. මේ තීරණයෙන් අන්තිමට සිදුවෙන්නේ ලොකු විනාශයක්. මේ තරුණ ගෑනු ළමයා අඳුරු මායාවන් යන්ත්‍ර මන්ත්‍ර වලට ගොඩක් ආස කෙනෙක්. ඒව ගැන ගොඩක් අධ්‍යයනය කරන කෙනෙක්. ඉතින් මේ තරුණ ගෑනු ළමයා අම්මත් එක්ක තියෙන තරහට අම්මාව මරන්න එක දරුණු අඳුරු චාරිත්‍රයක් සිදු කරනවා. මේකෙන් පැමිණෙන පයිවැකට් කියන යක්ෂයා නිසා ඇතිවෙන බිහිසුණු සටනක් තමයි මේ මූවි එකේ තියෙන්නේ. මූවි එකට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා. මම ඔයාලා වෙනුවෙන් ගෙනාව අනිත් මූවිස් වල ලින්ක්ස් පහ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒවටත් එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මතක ඇතුවම අපිව subscribe කරලා තියාගන්න. bell button එකත් ඕල් දාලම තියාගන්න. එතකොට තමයි අපි කියන මූවිස් notification එකකින් ඉක්මනට ඔයාලා ළඟටම එන්නේ. එහෙනම් වැඩි කතා නැතුව යන් අද අපේ මූවි එකට. මේ මූවි එක පටන් ගන්නකොටම පෙන්වන්නේ පාළුගන වනාන්තරයක් මැද එක තරුණ ළමයෙක් අමුතු විදියට හැසිරෙමින් යంత్ర මන්ත්‍ර ජප කරමින් කවුරු හරි කෙනෙක්ට අඬ ගහන විදිහේ සිදුවීමකින්. මෙතනින් කට් කරලා ඊළඟට අපිට පෙන්වන්නේ පන්ති කාමරයක ඉගෙන ගන්න ලස්සන තරුණ ගෑනු ළමයෙක්. එයාගේ නම තමයි එලියා. ඒ වගේම එයාට ජැනිස් කියලා යාළුවෙකුත් ඉන්නවා. මේ දෙන්න එකම ඉස්කෝලේ තමයි ඉගෙන ගන්නේ. ඉතින් ඉස්කෝලේ ඉවර වෙලා ආරොන් කියන ලියාගේ බෝයිෆ්‍රෙන්ඩ් ලියාව ගෙදරට ඇල්ලවන්න එනවා. ලියාව ගෙදර ළඟින් දාලා ආරොන් යනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ලියා එයාගේ අම්මත් එක්ක රෑ කෑම ගන්න විදිය. හැබැයි ලියා එයාගේ අම්මයි කිසිම කතා බහක් නැහැ. එතකොට අපිට තේරුම් යන්නේ ලියයි එයාගේ අම්මයි ටිකක් හිත හොඳකින් නෙවෙයි ඉන්නේ කියලා. කෑමෙන් පස්සේ ලියා එයාගේ කාමරයට යනවා. ලියා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන ආරොන් එක්ක ගත්ත ෆොටෝස් බල සතුටින් ඉන්නවා. මේ අතරේ අපිට දකින්න පුළුවන් ලියාගේ කාමරේ සලසලා තියෙන අමුතු දේවල් ටිකක්. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා ලියා ත්‍රාසජනක අඳුරු සහ බිහිසුණු දේවල් වලට දැඩි කැමැත්තක් දක්වන කෙනෙක් කියලා. මේ වෙලාවේදී ලියාට ඇහෙනවා එයාගේ අම්මා අඬනවා වගේ. ලියා අම්මගේ කාමරේට ගිහින් බලනවා. ඒත් ලියාගේ අම්මා කාමරෙන් එළියට යන්න කියලා ලියාට කියනවා. ලියා අම්මා අඬනවට හේතුව අහන්න නැතුව ලියා අහනවා මට සමුළු සටහනක් ගන්න තියෙයි. ඒ නිසා මං එළියට ගියාට කමක් නැද්ද කියලා. එතකොට ලියාගේ අම්මා කියනවා ඔයාට කැමති දෙයක් ඔයා කරන්න. ඒකෙන් මට වැඩක් නැහැ කියලා. ඉතින් ඊළඟට ලියා යාගේ යාළුවා වන ජැනිස්, ආරොන් ඒ වගේම රොබින් එක්ක රෝවන් ඩෝ කියන කතුවරයා ළඟට යනවා යාගෙන් සමුළු සටහනක් ගන්න. මේ කතුවරයා ගැන කියනවා නම් එයා গুপ্ত විද්‍යාව ගැන විද්‍යාඥයෙක්. ඒව ගැන ගොඩක් පොත් පවා ලියලා තියෙනවා. මේ දේවල් වලට ගොඩක් කැමති නිසා තමයි මේ කතුවරයා හම්බෙන්න ඇවිත් තියෙන්නේ. ලියා මේ කතුවරයාගෙන් අසනක් අරන් එයා එක්ක කතා කරනවා. ලියා කියනවා මේ පොත තව ටිකක් විස්තර කරා නම් තවත් ගොඩක් හොඳයි කියලා. එතකොට රෝවන්ඩෝ කියනවා ලියපු දේවල් හොඳටම ඇති. ඒ දේවල් ගැන ඒ චාරිත්‍ර ගොඩක් භයානකයි. ලියාට කියනවා. ඉතින් ලියා පොත අස්සම් කරන් ඉවර වෙලා එයාගේ අර යාළුවොත් එක්ක මේ පොත ගැන ලියා සාකච්ඡා කරනවා. මේ පොතේ කොටසක් රොබින් මේ වෙලාවේදී කියවලා බලනවා. ජැනිස් කියනවා ඇත්තටම මිනිස්සු දෙමව්පියන්ට ගරු කරන්නේ නැහැ කියලා. එයාගේ කතාවට යාළුවොත් එකඟ වෙනවා. පස්සේ ආරොන් ලියාව ගෙදරට ඇල්ලවන්න එනවා. මේ අතරතුරේදී ලියාව සිප ගන්න ආරොන් හදනවත් එක්කම ලියා ටිකක් කලබල වෙලා වාහනයෙන් බෑලා ගෙදර යනවා. ලියා එනකම් බලාගෙන හිටපු අම්මා ලියාට හොඳටම බනින්න පටන් ගන්නවා. අම්මට හොඳටම කේන්ති ගිහින් ලියා පරක් වුණ නිසා කිසිම වගකීමක් නැතුව ලියා වැඩ ගන්න නිසා අම්මා හොඳටම බනිනවා. ලියාට ගොඩක් දුක හිතෙනවා. ලියා එතකොට කියනවා මගේ තාත්තා නැති වුණාන් පස්සේ ඔයා මං ගැන කිසිම විදියකට හොයලා බැලුවේ නැහැ කියලා. තාමත් අම්මා තාත්තා ගැන දුක් වෙවි ඉන්නවා කියලා ලියා අම්මට දොස් කියනවා. අම්මා ගොඩක් දුකින් ලියාට කියනවා මං ඔයාගේ තාත්තා අමතක කරන්න හදනවා. ඒත් මට ඒක කරන්න අමාරුයි. ඒ නිසා මං මේ ගෙදරත් විකුණලා දාන්න තීරණය කරා කියලා. මේ කතාව ඇහුණාම ලියා තවත් අවුල් යනවා. මොකද ලියා කැමති නැහැ එයාගේ යාළුවෝ දාලා යන්න. එයාලා ඈත් කරගන්න. ඒ කතාවෙන් පස්සේ ලියා කාමරයට යනවා. ලියා ඉන්න ගොඩක් කේන්තියෙන් ලියා සාතාන්ගේ සංගීතය වාදනය කරනවා. ඒකෙන් ලියාගේ තරහ තවත් වැඩි වෙනවා.
ඊළඟට එයා කරන්නේ අඳුරු යන්ත්‍ර මන්ත්‍ර ගැන තියෙන පොතක් කියවනවා. ඒකෙන් ලියාට සහනයක් දැනෙනවා. ඊට පස්සේ පළවෙනි දවසේ ලියා ඇහැරෙනවා. ලියාගේ අම්මා නම් දැන් ගොඩක් හොඳින් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. අම්මා ලියාට කතා කරලා කියනවා අද මට ගොඩක් සතුටුයි. අද අපි යනවා අපේ අලුත් ගෙදර බලන්න. ඔයාට ඉස්කෝලේ ඉවර වෙලා මං එනවා ඔයාව ගන්න. දෙන්නම යම් අපේ අලුත් ගෙදර බලන්න කියලා. ඊට පස්සේ ලියාගේ අම්මා වැඩට යනවා. ලියා යනවා අම්මගේ කාමරේට මොන හරි දෙයක් හොයාගන්න වගේ. ලියා අම්මගේ ඇඳයට බලනකොට දකිනවා ලියාගේ තාත්තගේ ෆොටෝස් වගේක් එතන තියෙනවා. මේවා දැකලා ලියාට ගොඩක් දුක හිතෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන ලියා එයාගේ යාළුවන්ට කියනවා එයා අලුත් ගෙදරකට පදිංචියට යනවා කියලා. මේ කතාව අහලා යාළුවෝ ගොඩක් කලබල වෙනවා. ඉතින් ඉස්කෝලෙන් පස්සේ ලියා එයාගේ අම්මත් එක්ක අලුත් ගේ බලන්න යනවා. මේ ගෙදර තියෙන්නේ ඝන වනාන්තරයක් මැද. හරිම පාළු පැත්තක්. ඒක නිසා ලියා මේ ගෙදරට වැඩිය කැමති නැහැ. ඒත් ඊට දවස් කිහිපයකට පස්සේ ලියා එයාගේ අම්මයි අලුත් ගෙදරට පදිංචියට යනවා. ඒ ගෙදර ඉඳලා ලියාව ඉස්කෝලේට ගෙනියන්නේ අම්මා. ලියා අහනවා අම්මගේ ඔයාගේ රස්සාවට දුර ප්‍රශ්නයක් නැද්ද කියලා. අම්මා කියනවා ඒකට ප්‍රශ්නයක් නැහැ. මට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන් කියලා. ලියාගේ අම්මා ලියාට කියනවා ඔයත් වෙන ඉස්කෝලේකට අයින් වෙන්න ඕනේ කියලා. ලියා ඒකට කොහෙත්ම කැමති නැහැ. ලියා කියනවා මට මගේ යාළුවා නැති කරගන්න බෑ. මට ඉස්කෝලේ මාරු කරන්න බෑ කියලා. අම්මා කියනවා එහෙනම් කමන්නේ මං ඔයාව උදේ හවස එක්කන් යන්නම් කියලා. ඊට පස්සේ ලියා ඉස්කෝලේට ගිහින් ඉස්කෝලේ යනවන් පස්සේ යාළුවත් එක්ක ටිකක් වෙලාවක් ඉන්න හදනකොට ලියාගේ අම්මා එයාව එක්ක යන්න ඇවිත් ඉන්නවා. මේ හින්දා ලියාට ගොඩක් කේන්ති යනවා. එයා යාළුවන්ගේ සමාව අරන් කේන්තියෙම ගිහින් වාහනේට නගිනවා. ගෙදර ආවන් පස්සේ මේ අම්මා දුවයි හොඳටම රණ්ඩු වෙනවා. මොකද ලියාගේ අඳුරු බිහිසුණු গুপ্ত දේවල් වලට තියෙන ආසාවට අම්මා ගොඩක්ම විරුද්ධ නිසා. ලියා කියනවා ඔයාට මගේ තාත්තා නැති වුණ එකේ දුක නැති කරගන්න තියෙන හොඳම ක්‍රමේ මේ গুপ্ত විද්‍යාව කියලා. ලියා මේ දේවල් තදින්ම විශ්වාස කරන්න පටන් අරන් කියලා අපිට මෙතනදී පැහැදිලි වෙනවා. ඒ වෙලාවේදී අම්මා කියනවා මට ඔයාගේ මූණ දකින හැම වෙලාවකදීම මට මතක් වෙනවා ඔයාගේ තාත්තා කියලා. එහෙම කියලා ලියාගේ මූණ නපුරු විදියට අල්ලන්න හදද්දි ලියාට ගොඩක් දුක හිතෙනවා. ලියා අම්මත් එක්ක තරහ වෙලා කෙලින්ම යන්නේ කැලෑව පැත්තට. ගොඩක් තරහෙන් ඉන්න ලියා කැලෑවේ තියෙන ගහකට පයින් ගගා හිතන්නේ අම්මා මැරුණා නම් හොඳයි කියලා. ලියාට එකපාරටම දෙයක් මතක් වෙනවා. ඊට පස්සේ ලියා කෙලින්ම යන්නේ එයාගේ කාමරේට. ඇවිත් පොතක් අරන් ඒකේ තියෙන දේවල් වගේක් කොලයක ලියා ගන්නවා. ඊට පස්සේ එයා අම්මගේ පනාව අරන් ඒකේ තියෙන කෙස් ගස් ටිකකුත් අරගන්නවා. තව කිරි වගේකුයි තවත් දේවල් ටිකකුයි ලියා එයාගේ බෑග් එකට දාගන්නවා. ඒවත් ඔක්කොම අරන් ආයෙ ලියා යන්න අර පාළු වනාන්තරයට. එතන වට වෙලා තියෙන ගස් ටිකක් හොයාගෙන ඒ එක ගහකට ගලකින් 3 පාරක් ගහලා රතු පාට නූලක් අරන් ඒකෙන් ගහ ගැට ගහලා පයිවකට් කෙනේ අద్භූත ආත්මයට ලියා එන්නේ කියලා කතා කරනවා. ඊට පස්සේ පාචනයකට කිරි ටිකක් දාලා ඒකට ලියාගේ අත කපලා එයාගේ ලේත් එකතු කරනවා. ඊළඟට එයාගේ අම්මගෙන් ගත්ත කෙස් ටිකත් ඒකටම දාලා ඒ ටික ඔක්කොම එතන වල දානවා. දැන් ලියාට පයිවකට් කියන අద్භූත ආත්මයට කතා කරලා ඉවරයි. ලියා කරන්න හදන්නේ මේ යක්ෂයාට කියලා අම්මව මල්ලා දාන්න. දැන් මේ චාරිත්‍රය කරලා ඉවර වෙලා ලියා ගෙදර යන්න හදනවා. ඉතින් ලියාට දැනෙනවා එයා පස්සෙන් කවුරු හරි එනවා වගේ. ලියාට ටිකක් බයයි දැන්. ලියා ගෙදර ආවන් පස්සේ අම්මට සැක හිතෙන්නේ නැති වෙන්න ලියාගේ අතේ තියෙන තුවාලේ ලේ ටික හොද ගන්නවා. ඒත් අම්මත් එක්ක කෑම ගන්නකොට ආයෙත් අර තුවාලෙන් ලේ එන්න පටන් ගන්නවා. ලියාගේ අම්මා මේක දකිනවා. ඊට පස්සේ ලියාව එක්කන් ගිහින් තුවාලේ පිරිසිදු කරලා අම්මා බෙහෙත් දානවා. අම්මට හිතෙනවා එයා ලියාට කතා කරපු විදිය සැර වැඩි කියලා. ඉතින් ලියාගෙන් අම්මා සමාව ඉල්ලනවා. දෙන්නට දෙනා කරපු වැඩිද තේරුම් අරගෙන සමාව අරන් දෙන්න වැළඳ ගන්නවා. ඒත් ලියා දැන් ඉන්නේ ගොඩක් බයෙන්. එයා හදිසි වෙලා කරපු වැඩේ නිසා. පහුවෙනිදා උදේ ලියා නැගිටලා එළියට එනකොට දකිනවා මීලිච්ච කොළ වගේකුයි පස් වගේක් එහෙම සාලේ පුරාම තියෙන විදිය. දොරත් ඇරලා දාලා. ලියා හොඳටම කලබල වෙලා මේ ඔක්කොම අස් කරලා දානවා අම්මා දකින්න කලින්. ඊට පස්සේ ලියා අම්මගේ කාමරේට ගිහින් බලනවා. අම්මා තාම හොඳටම නිදි. ඒ හින්දා ලියාට ලොකු සහනයක් දැනෙනවා. ඊට පස්සේ ටිකක් දවල් වෙලා දෙන්නම යනවා පරණ බඩු තියෙන සාප්පුවකට. ඉතින් මේ කඩවල් වල අයගෙන් ලියාගේ අම්මා අහනවා සතියාන්තේ වැඩ කරන්න පුළුවන් රස්සාවක් හොයාගන්න නැද්ද කියලා. මේ අතර ලියා ටිකක් සාප්පුවේ තියෙන දේවල් බලනකොට දකිනවා එතන තියෙන එක වදනක්. හරියට එයාටම ලියපු එකක් වගේ. ලියා ගොඩක් කවුල් යනවා මේක නිසා.
ලියා කරපු වැරද්ද ආයෙත් ලියාට මතක් කරනවා. ලියාට තේරිලා තියෙන්නේ එයා එයාගේ අම්මා ඇරෙන්න එයාට වෙන කවුරුත් නෑ කියලා. මේ වැඩ ඔක්කොම ඉවර වෙලා දෙන්නම ආයෙත් ගෙදර එන්න පිටත් වෙනවා. මේ එන අතරතුරේදී වාහනේ හැප්පෙන්න යනවා. ඒත් නූලෙන් තමයි එයාලා බේරෙන්නේ. එයාට මේ හැම දෙයකින්ම තේරෙන්නේ එයා කරපු අර චාරිත්‍රය නිසා තමයි මේ දේවල් ඔක්කොම වෙන්නේ කියලා. ඔය විදිහට ලියා අම්මත් එක්ක ගෙදර එනවා. දැන් පෙන්නන්නේ ලියා අම්මත් එක්ක කතා කර ඉන්න විදිහ. ලියාගේ අම්මා ලියාට කියනවා ලියා ඉපදෙනකොට පැය 13ක් එක දිගට ඩ්‍රයිව් කරලා තියෙයි කියලා. ඒ වගේම ඔයා ඉපදෙන දවසේ ඉඳන් ඔයා ලැබුණ හින්දා ඔයාගේ තාත්තා මට හැමදාම ස්තුති කරා කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ තාත්තා කිව්වේ ඔයා තමයි අපට ලැබුණ හොඳම දේ කියලා. මේ කතාව ඇහුණාන් පස්සේ ලියා ගොඩක් සංවේදී වෙනවා. ඊට පස්සේ ලියා නිදා ගන්න යනවා. ඒත් රෑමැදදී ලියා බය වෙලා නැගිටිනවා. එයාට ඇහෙනවා උඩ තට්ටුවේ කවුරු හරි ඇවිදිනවා වගේ. එයා බය වෙලා අම්මවත් නැගිට්ටවලා අම්මට කියනවා කවුරු හරි කෙනෙක් උඩ තට්ටුවේ ඉන්නවා කියලා. අම්මා කියනවා මට නම් කිසිම සද්දයක් ඇහුන්නේ නැහැ කියලා. තියෙන සැකේ නිසා දෙන්නම උඩ තට්ටුවට ගිහින් බලනවා. ඒත් එතන කවුරුත් පේන්නේ හිටියේ නැහැ. ඒත් ලියාට හොඳටම ෂුවර් උඩ ඇවිදින සද්දයක් ඇහුණා කියලා. මේ වෙලාවෙත් ලියා හොඳටම අවුල් යනවා. ලියා ගොඩක් පසුතැවිලි වෙනවා. ඊට පස්සේ ආයෙත් ලියාත් අද නිින්දේ ඉද්දි එයා දිහාවට හෙවණැලි රූපයක් ඇවිදන් එනවා. ඒ හෙවණැලි රූපේ ලියා දිහා බලාගෙන ඉන්න විදිහ අපිට පෙන්නනවා. පහුවෙනිදා උදේ ලියා අවදි වෙන්නේ අර චෛත්‍රය කරපු වනාන්තරේ. ලියා මේකෙන් ගොඩක් බය වෙනවා. ලියාගේ හැමතැනම ලේ ගෑවිලා. අතින් හොඳටම ලේ ඇවිල්ලා. ලියා බය වෙලා ඉක්මනට ගෙදර ඇවිත් අත පිරිසිදු කරගන්නවා. මේ සිදුවීමෙන් පස්සේ ලියා ආයෙත් ඉස්කෝලේ යනවා. එයාගේ යාළුවන්ට එයා කරපු අර චරිත්‍රය ගැන විස්තර ඔක්කොම කියනවා. යාළුවන්ටත් හිතා ගන්න බෑ. මොකද ලියා එයාගේ අම්මා මරන්න මේ වගේ දෙයක් කරපු නිසා. ඒ වගේම යාළුවෝ කියනවා ඔයා චාරිත්‍රය හරියට කරා නම් මේ විදිහට අර හොල්මන ඔයා වටේ ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා. මේක අහලා ලියාට හිතා ගන්න බෑ ඊළඟට මොකද කරන්න ඕන කියලා. ලියාගේ යාළුවා ජැනිස් තීරණය කරනවා ලියා එක්ක එයාගේ ගෙදර යන්න. මොනවා හරි දෙයක් සිද්ධ වෙනවද කියලා චෙක් කරලා බලන්න. එදා ලියා එක්ක එයාගේ යාළුවා වන ජැනිස් ආපු එක ගැන ලියාගේ අම්මා ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ යාලා රැ වුණාන් පස්සේ නිින්දට යනවා. ලියාගේ කාමරේ ජැනිස් සාලි තියෙන සෝෆා එකෙන් නිදා ගන්නවා. මෙහෙම නිදාගෙන ඉන්නකොට රෑමැදදී ජැනිස්ට හැරෙනවා. මේ වෙලාවේදී අර අద్භූත හෙවණැල්ල ජැනිස් දිහාවට එනවා පෙන්නනවා. පහුවෙනිදා උදේම ලියාගේ අම්මා ලියාව හැඩවලා අහනවා කෝ ජැනිස් කියලා. එයා කොහෙවත් නැණි කියලා. ගේ හැමතැනම දෙන්නත් හෙව්වත් ජැනිස් එයාලට හම්බුනේ නැහැ. අන්තිමේට යාළගේ වාහනේ ඉඳලා ජැනිස් ලියා හොයා ගන්නවා. ජැනිස් ඉන්නේ හොඳටම බය වෙලා. ලියාගේ අම්මත් ලියාත් අහනවාට මොකද උනේ කියලා. ඒ ජැනිස් උත්තර දෙන්නේ නැතිව කියන්නේ යාව ගෙදර ගිහින් දාන්න කියලා. ලියා කියනවා ගේ ඇතුළට ඇවිත් අපි කතා කරමු කියලා. ජැනිස් තරහින් කියනවා මට අතක්වත් තියන්න එපා මට යන්න ඕන කියලා. මේ සිදුවීමෙන් පස්සේ ලියා ඉස්කෝලේ ගියත් ජැනිස් ඉස්කෝලේ ඇවිත් නැහැ කියලා දැනගත්තාම ලියාට ගොඩක් දුක හිතෙනවා. ලියා ජැනිස්ට මැසේජ් කරත් ඒවට රිප්ලයි එකක්වත් ලැබෙන්නේ නැහැ. පස්සේ ලියාගේ අම්මා ජැනිස්ගේ අම්මට කතා කරලා ජැනිස්ගෙන් අහනවා. එතකොට ජැනිස්ගේ අම්මා ලියාගේ අම්මට කියනවා එයා දවස් පුරාම එයාගේ කාමරේට වෙලා ඉන්නවා එළියටවත් එන්නේ නැහැ කියලා. ලියා අම්මයිගේ ගෙදර යන ගමන් ඉන්නේ. ලියාගේ අම්මා කියනවා මං හෙට කඩේක වැඩට යනවා. ඒ හින්දා මට ඔයාව හවස ඉස්කෝලෙන් ගන්න එන්න වෙන්නේ නැහැ කියලා. ඔයා බස් එකේ යන්න කියලා ලියාගේ අම්මා කියනවා. ලියා ටිකක් අකමැත්තෙන් වුණත් ඒකට කැමති වෙනවා. ගෙදරන ලියා කරන්නේ අර গুপ্ত පොත ලියපු රෝන්ඩෝව කතුවරයාට ඊමේල් එකක් යවන එක. උදව් ඉල්ලලා තමයි ලියා මේ ඊමේල් එක යවන්නේ. හෙට උදේම මං ඔයාලට වීඩියෝ කෝල් එකක් ගන්නම් කියලා එයා එවෙලෙම රිප්ලයි කරනවා. පහුවෙනිදා උදේම ලියාට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ ලියා කරපු ඔක්කොම දේවල් මේ කතුවරයාට කියනවා. ඉතින් රෝවන් පැහැදිලි කරලා දෙනවා. පයිවකට් කියන්නේ ගොඩක් දරුණු ආත්මයක් කියලා. ඒ චාරිත්‍රයෙන් ඒ ආත්මය මේ ලෝකෙට ගේන්න හදපු පාලමක් වගේ කියලා රෝවන් පැහැදිලි කරලා දෙනවා. මේ යක්ෂයා ආගලෝකට ආපහු යවන්න නම් අර කරපු චාරිත්‍රය පිරිසිදු විදිහට ආයෙ කරන්න ඕන. ඒ චාරිත්‍රය කරලා මේ ආත්මයෙන් සමාව ඉල්ලන්න. ඒ වගේම මේ චාරිත්‍රය කරනකොට ඒ හොල්මන මේක කඩාකප්පල් කරන්න එක එක ස්වරූපෙන් ඔයා ළඟට එයි. ඒ වගේනුත් පරිස්සම් වෙන්න කියලා රෝවන් කියනවා. ඊට පස්සේ ලියා ඉස්කෝලේ ඉවර වෙලා බස් එකෙන් බහලා ගෙදර එනකොට එයාට දැනෙනවා එයා පස්සෙන් කවුරු හරි එනවා වගේ කියලා. ඒත් ලියාට පිටිපස්ස හැල්ලා බලන්න තරම් හිතට හයියක් නැහැ. ඉතින් එයා කරන්නේ කෙලින්ම ගෙදර දුවන එක. ගෙදර ආව ගම ලියාට චාරිත්‍රයට ඕන කරන දේවල් හොයන්න පටන් ගන්නවා.
අම්මයි කොණ්ඩගස් පනාවෙන් හෙව්වත් හම්බුනේ නැති නිසා බාත්රූම් එකේ සින්ක් එකෙන් කෙස් ගස් ටිකක් හොයා ගන්නවා. ඊට පස්සේ ඉතුරු ඕන කරන දේවලුත් හොයාගෙන කලින් චාරිත්‍රය සිදු කර තැනටම යනවා. කලින් විදියටම ගලකින් ගහකට තුන් පාරක් ගහලා රතු නූලෙන් ගස් ටික ගැට ගන්නකොටම දකිනවා කවුද කෙනෙක් වැටිලා ඉන්නවා වගේ. ලියා ළඟට ගිහින් බලනකොට දකින්නේ ඒ යාගේ අම්මා. මේක දැකලා ලියා ගොඩක් බය වෙනවා. ලියා ඉක්මනට හදිසි අමුතුන් ඒකේට කෝල් එකක් කරන් කියනවා එයාගේ අම්මගේ බොඩි එක කැලෑවේ තිබිලා යාට හම්බුණා කියලා. ඒත් කෝල් එකට සම්බන්ධ වෙලා ඉන්න නිලධාරියක් කියන්නේ කවුරු හරි වාට කතා කරන හඩක් ඇහෙනවා කියලා. මෙතන තත්ත්වය මේ විදිහට තේරුම් කරන්න බැරි නිසා ලියා ෆෝන් එක කට් කරලා ඊළඟට කතා කරන්න එයාගේ යාළුවා වන ආරොන්ට. ආරොන්ට කියනවා ඉක්මනට මට උදව් කරන්න කියලා. ආරොන් උදව් කරන්න එනකන් ලියා යාව ආරක්ෂා කරගන්න පොඩි පිහියකුත් ළඟින් තියාගෙන ඉන්නවා. ලියාට දැන් හිතෙන්නේ එයාගේ අම්මා දැන් මැරිලා නිසා දැන් මේ චාරිත්‍රය කළා වැඩක් නැහැ කියලා. ඔන්න ඔය වෙලාවේ මැරුණ ලියාගේ අම්මා ඇස් අරනවා වගේ අපිට පෙන්නනවා. එතකොටම ලියාට මැසේජ් එකක් එනවා ආරොන්ගෙන්. මං ඇවිල්ලා ආයේ ගෙදර එළියට වෙලා ඔයා එනකම් බලාගෙන ඉන්නවා කියලා. ලියා ගොඩක් බයෙන් පිහියත් අතින් අරන් බයෙන් ගෙදර යනවා. ඒත් කීවා වගේ ලියාගේ යාළුවා නම් ඇවිත් නැහැ. එතකොට ලියා දකිනවා ලියාගේ අම්මා ගේ ඇතුලේ ඉඳන් ලියාට කතා කරනවා වගේ. ලියා හිතන්නේ මේ ඉන්නේ අර පයිවකට් කෙනේ යක්ෂයා කියලා. ඒ වුණත් අම්මා කතා කරන නිසා ලියා ඇතුළට යනවා. අම්මා අහනවා ලියාගෙන් "වා කොහෙද හිටියේ" කියලා. ලියා කියනවා "මං හිටියේ කැලෑවේ" කියලා. ඉතින් මෙතනින් ඉක්මනට මාරු වෙලා ලියා කාමරයට ගිහින් දොර හොඳට වහ ගන්නවා. අම්මා කෑ ගහනවා දොර අරින්න කියලා. ඒත් එක්කම මේ පයිවකට් කියන යක්ෂයා එයාගේ සැබෑ රූපෙට ඇවිත් ලියාගේ කාමරයට එනවා. ලියාට කරගන්න දෙයක් නැහැ. ලියා එතන තියෙන ජනේලෙන් එළියට පැනලා දුවලා ගිහින් ගහක් ළඟ හැංගෙනවා. ඒත් මේ යක්ෂයා ලියා පස්සෙන්ම එලවගෙන එනවා. ලියාට කරගන්න දෙයක් නැහැ. ලියා ආයෙත් දුවලා ගිහින් ගෙදර උඩ තට්ටුවට ගිහින් හැංගෙනවා. මෙහෙම හැංගිලා ඉන්නකොට ලියාගේ අම්මා එතනට හොයාගෙන එනවා. ලියා දැන් හොඳටම අවුල් වෙලා. ලියා හිතන්නේ මේ ඉන්නේ අර යක්ෂයා කියලා. ඉතින් අම්මා අහනවා "ඔයා මොකද ඔය කැලෑව කරේ? මොකද ඔය පිහියකුත් අතේ තියාගෙන ඉන්නේ" කියලා. ලියා මුකුත්ම කියන්නේ නැහැ. ලියා හිතා ගන්නවා අම්මා විදියට වෙස්සලන් ඉන්න මේ යක්ෂයා එක්ක සටන් කරලා විනාශ කරලා දානවා කියලා. ඊළඟට ලියා හොරෙන්ම යන්නේ අම්මගේ වාහනේට. ගිහින් පෙට්‍රල් වගයක් අරගෙන ඇවිත් අම්මගේ කාමරයට ගිහින් හැමතැනම හලනවා. පෙට්‍රල් ඔක්කොම කාමරේ හැමතැනම හලලා කිසිම කතාවක් නැතිවම ගිනි තියලා දානවා. ඉතින් අර කාන්තාව වේදනාවෙන් කෑ ගහනවා. ඔය වෙලාවේ තමයි ආරොන් ලියාගේ ගෙදර එන්නේ. ආරොන් දකිනවා ලියාගේ ගෙදර ගිනි ගන්න විදිය. ඒ වගේම ලියා පිහියකුත් අතේ තියන් මිදුල වැටිලා ඉන්න විදිහ. ආරොන් හදිසි අමුතුන් ඒකකයට කෝල් එකක් අරගෙන මේ ගැන කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලියා පොලිසියේ ඉන්න විදිහ. ලියාට එයා කලින් ගත්ත කෝල් රෙකෝඩ් අහන්න දෙනවා. ඒකේ තියෙනවා ලියාගේ අම්මා කැලෑවේ මැරිලා වැටිලා ඉන්නවා කියලා ලියා කියපු ටික. හැබැයි පොලිස් නිලධාරීන් කියනවා ඔයාගේ අම්මගේ මනසිරුර හම්බුනේ කැලෑවේ තිබිලා නෙමෙයි. ඇත්තටම ගේ ඇතුලේ ගින්නකට පිච්චිලා තිබිලා කියලා. ඉතින් එතකොට අපිට තේරුම් යනවා මේ ආත්මය එලියාව හොඳටම අවුල් කරලා අන්තිමට ලියා අතින්ම එයාගේ අම්මගේ මරණය සිදු කරන තැනට වැඩ කරා කියන එක. මේ ගැන කලින්ම රෝවන් දැනුවත් කරා. ඒත් දැන් කරන්න දෙයක් නැහැ. එයා පසුතැවිලි වෙනවා. එයා මෙයාගේ අම්මව ඝාතනය කරපු නිසා. ඉතින් මේ විදිහට මේ මූවි එක මෙතනින් අවසන් වෙනවා. මේ වගේ ලස්සන මූවිස් බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් මූවි එකකින් ආයෙත් අපි හමු වෙමු.